වණක්කම්. 6 ශ්‍රේණිය දෙවන බස දෙමළ විෂයට අදාළව පළවෙනි වාර විභාගය සඳහා එන රචනා මාතෘකාවක් සාකච්ඡා කරන්නයි මං අද සූදානම් වෙලා ඉන්නේ. 6 ශ්‍රේණිය පළවෙනි වාර විභාගයට බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රවල පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි කියන වාර තුනටම වැඩිපුරම ඇවිල්ලා තියෙන මාතෘකාවක් තමයි මං අද තෝරගෙන තියෙන්නේ. මං අද කතා කරන්න සූදානම් වෙන්නේ නාන්. නාන් කියන්නේ මම. ඉතින් අපි බලමු කොහොමද මේ මාතෘකාවට අදාළව නිවැරදිව සරලව ලෙහෙසියෙන්ම වාක්‍ය ටිකක් දෙමළ භාෂාවෙන් ලියන්නේ කියලා. අපිට පුතේ මුලින්ම දැන් නාන් කියන මාතෘකාව යටතේ මම කියන මාතෘකාව යටතේ අපි රචනාවක් ලියද්දී මුලින්ම ලියන්න ඕනේ මගේ නම නේද? මුලින්ම මගේ නම ලියන්න ඕනේ, ඊළඟට මගේ ගම ලියන්න ඕනේ, ඊළඟට මගේ වයස ලියන්න ඕන. නම, ගම, වයස. ඔය වාක්‍ය තුන අපි පිළිවෙලට ලියාගත්තොත් අපිට වාක්‍ය තුනක් හරියට ලියා ගන්න පුළුවන්. ඊළඟට නම, ගම, වයස ලිව්වට පස්සේ අපිට ලියන්න පුළුවන් මගේ අම්මගේ නම, මගේ තාත්තගේ නම. ඊළඟට අපිට ලියන්න පුළුවන් මම කැමතිම ආහාරය, මම කැමතිම විනෝදාංශය. ඔය විදිහට අපි කැමති ආකාරයට රචනාව ලියන්න පුළුවන්. මම නම් යෝජනා කරන්නේ ඔයාලා දැන් පළවෙනි වාරෙන්නේ තාම 6 ශ්‍රේණියේ පළවෙනි වාරේ දරුවෝ නිසා නාන් කියන මාතෘකාව යටතේ ඔයාලා රචනාවක් ලියනවා නම් අපි ලේසිම වාක්‍ය ටික පහසුවෙන්ම ලියන්න පුළුවන් වාක්‍ය ටික හරියටම ලියලා මේ රචනාවට ලැබෙන සම්පූර්ණ ලකුණු අපිට අරගන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම පහසුම ලෙහෙසියෙන්ම ලියන්න පුළුවන් වාක්‍ය ගැන අවධානය යොමු කරන්න. ලියන දේ නිවැරදිව, පිල්ලම් නිවැරදිව ලියන්න උත්සාහ කරන්න. හරි. අංක 1. එනදු පෙයර් කසුන්. එනදු කියන්නේ මගේ, පෙයර් කියන්නේ නම, කසුන්. කසුන් කියන්නේ නමක් නේද? පිරිමි ළමෙක්ගේ නමක්. එනදු පෙයර් කසුන්. දැන් ඔයාලගේ නම අපි හිතමු අමාලි කියලා. එතකොට අපි කොහොමද ලියන්නේ? මගේ නම අමාලි. එනදු පෙයර් අමාලි. ඔය විදිහට අපිට අපේ නම ලියන්න පුළුවන්. ඊළඟට අංක 2. මම මෙතන දාලා තියෙනවා එන්නුඩය ඌර් ගාලි. එන්නුඩය ඌර් ගාලි. එන්නුඩය කියන්නේ මගේ, ඌර් ගම, ගාලි කියන්නේ ගාල්ල. දැන් පුතාලට මතක ඇති අපි තුන්වෙනි පාඩමේදී ඉගෙන ගත්තා මගේ කියන අදහස කියවෙන දෙමළ වචන තුනක්. මොනවද ඒ වචන තුන? එනදු, එන් සහ එන්නුඩය. එනදු කියන්නෙත් මගේ, එන් කියන්නෙත් මගේ, එන්නුඩය කියන්නෙත් මගේ. එතකොට මේ වචන තුනෙන්ම අදහස් වෙන්නේ මගේ කියන අදහස. දැන් මම පළවෙනි වාක්‍යයට ලිව්වේ එනදු පෙයර් කසුන්. එනදු කියන වචනේ. දෙවෙනි වාක්‍යයත් මම අදහස් කරේ මගේ කියන අදහස. එතකොට එනදු වෙනුවට මම දැම්මා එන්නුඩය කියලා. එන්නුඩය ඌර් ගාලි. මෙතනත් එන්නුඩය කියන්නේ මගේ කියන අදහස. දැන් මෙතන ඔයාලට ඔයාලගේ ගම ලියන්න පුළුවන්. දැන් අපිට කෙනෙක්ට කියන්න පුළුවන් මගේ ගම කොළඹ. එන්නුඩය ඌර් කොළුම්බු. එන්නුඩය ඌර් පානදුරයි. ඔය විදිහට අපිට ගම කියන්න පුළුවන්. ඊළඟට අංක 3. එනදු වයදු 11. දැන් ගොඩක් දුවල පුතාලගේ වයස 6 ශ්‍රේණියේදී අවුරුදු 11යිනේ. ඒක නිසා මම මෙතන දාලා තියෙනවා අවුරුදු 11යි කියලා. එනදු වයදු 11. මගේ වයස 11යි. වයසත් ලියන ක්‍රම දෙකක් තියෙනවා. මම මේ ලියලා තින්නේ ලේසියෙන්ම වයස ලියන්න පුළුවන් ක්‍රමය. එනදු මගේ, වයදු කියන්නේ වයස, 11 මම ඉලක්කමෙන් දාලා තියෙනවා. ඔයාලා තාම 6 වසර නිසා මේක ඉලක්කමෙන් දැම්ම කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි 7 වසරට යද්දී අපි මේ වයස ලියද්දී අකුරෙන් ලියන්න ඕනේ. ඊළඟට එනදු අම්මා පෙයර් නිර්මලා. එනදු මගේ අම්මා පෙයර්, අම්මාගේ නම නිර්මලා. මගේ අම්මගේ නම නිර්මලා. දැන් හිතන්නකෝ ඔයාලගේ අම්මගේ නම කාන්ති. එතකොට අපි කොහොමද ලියන්නේ? එනදු අම්මා පෙයර් කාන්ති. තව කෙනෙක්ගේ අම්මගේ නම වෙන්න පුළුවන් දයානි. එතකොට එනදු අම්මා පෙයර් දයානි. ඔන්න ඔය විදිහට මෙන්න මේ නම තියෙන තැන විතරයි වෙනස් කරන්න ඕනේ ඔයාලා.
ඊළඟට අපිට පස්වෙනි වාක්‍ය විදිහට ලියන්න පුළුවන් මගේ තාත්තගේ නම. මම මෙතන දාලා තියෙනවා එන් අප්පා පෙයර් කමල්. එතකොට එන් කියන්නේ මගේ. දැන් මම කලිනුත් කිව්වනේ මගේ කියන අදහස කියන්න අපිට දෙමළ භාෂාවේ වචන තුනක්ම තියෙනවා. එනදු කියන වචනේ පාවිච්චි කරා මම. එන්නුඩය කියන වචනය භාවිත කරා. ඒ වගේම අන්තිම වාක්‍යයට මම එන් කියන වචනය භාවිත කරා. එන් අප්පා පෙයර් මගේ තාත්තාගේ නම කමල්. මෙතන ඔයාලට අන්තිමට ඔයාලගේ තාත්තගේ නම දාලා මේ වාක්‍ය ඔයාලට ගැලපෙන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ වාක්‍ය පහ මම හිතනවා දූලා පුතාලට ලේසියෙන්ම ලියන්න පුළුවන්. තමන්ගේ විස්තර වලට අනුව ඔයාලා තවත් වාක්‍ය නිවැරදිව ලියන්න දන්නවනම් මේ වාක්‍ය වෙනස් කරලා ඔයාලට ලියන්න පුළුවන්. මේ වාක්‍ය වෙනුවට තවත් වාක්‍ය ආදේශ කරන්න පුළුවන්. ඔයාලා 6 ශ්‍රේණියේ පළවෙනි වාරයේ ඉන්න දරුවෝ විදිහට මේ මට්ටම ඔයාලට ප්‍රමාණවත්. ඒ වගේම පුතේ පළවෙනි වාරයට විතරක් නෙමෙයි අනෙකුත් වාරවලටත් මේ රචනා මාතෘකාව ඇවිල්ලා තියෙනවා. ඒක නිසා වාර 3ටම මේ රචනා මාතෘකාව එන්න පුළුවන්. මේ රචනා මාතෘකාවට නිවැරදිව වාක්‍ය පහක් ලියන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. එහෙනම් පුතේ අද අපි සාකච්ඡාව මෙතනින් අවසන් වෙනවා. මං හිතනවා අද කියලා දුන්න කරුණු ඔයාලට හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. Easy Tamil Guide YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට share කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක තවත් රචනා මාතෘකාවකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්. වණක්කම්.